අර බලපන්. කොයි මේ පැත්ත බා. මේ අර කෙල්ලෝ දින සෙට්ලාද බං ඉන්නේ? ඒක තමයි බං මටත් හිතුණා. දැන් නැගරමනේ බං ඉන්නේ. මේ මට ආරංචි වුණ විදියට නෝ මචං. උන් දෙන්න සෙට් වෙලා ඉන්නේ. ඒ කියන්නේ උන් දෙන ලෙස්කින්ද බං? ඒ කියන්නේ ආප්පතින් තමයි ඉතින්. හැබැයි දැන් සල්ලි තියනවා නම් කොල්ලෙක්ට කෙල්ලෙක් කරන්න පුළුවන්, කෙල්ලෙක්ට කොල්ලෙක් කරන්න පුළුවන් බං. හැබැයි මචං ඔය දෙන්නගේ එක්ක සෙට් කරගත්තා නම් දෙන්නටම ගහන්න පුළුවන් ඈ. ඇයි බං මේ ගවන්නේ? ගොම්බූරෝ. යකෝ අපි දෙන්න මෙහෙම වේලි ඉද්දී කෙල්ලෝ සෙට් වුණාම අපිට න කල්දසා මොකද්ද කියන්නකෝ. පැටියෝ ඊය මනචරයා කෙල්ලෙක් පේන බෑ. අනුස්සකමට ආවම වෙනවද මගුල් නටන්න? අපි ආසයි පැටියෝ මොකද නටන්න? දෙපා උඹට මගුල පෙන්නන්න මං අද. උඹ තමයි අනිත් එක. ගල් මූසලේ ඕවා හත් අවුරුද්දකින් අතරින් පුකුව ගන්නට වර්ෂ ගඳයියේ. මේ අවුලක් නෑ නේ බා. මොකද උනේ? අයි බාබු මේ රැළ පුකුකින් මෙච්චර කටක් කරන්නේ. ඕක තමයි බං ලෝක ස්වභාවය හැටි. මේ බෙහෙත් ටික කියලා ගන්න. මොකටද මේ රතු පාට ලියන්නේ? ඕක ඔය පපුවේ මාර්ද බෙහෙත. මොනවා? පපුවේ අමාරුවද? ඔව් මහත්තයා. ડોක්ටර් මට පපුවේ අමාරු නේ. ඒක ඔයාලට තව පොඩ්ඩකින් හැදෙන්න පුළුවන්. කොහොමද ડોක්ටර්? හොස්පිටල් එකේ බිල ගල බලන්න කියලා. අසරණ අපිටමයි කියලා වන්නේ. ඊළඟට ડોක්ටර් අපි දෙන්නට දරුවෙක් හදා ගන්න ඕනේ. ඔය දෙන්නගේ මහත්යාලා එක්ක මට කතා කරන්න ඕනේ. ආයෙත් මට ඒ දෙන්නව එක්ක එනවා. ડોක්ටර් අපි ලෙස්බියන්ට්. Seriously? Yes ડોක්ටර්. එහෙනම් එක්කෙනෙක් ඉඳලා එක්කෙනෙක් ගෙදර ගින් එක්කෙනෙක් ඉන්නකෝ. Okay ડોක්ටර්. Bye ડોක්ටර්. Yahoo!